කේන්තියක් ආවහම මොකද්ද ඔය ඇත්ත සාමාන්‍යයෙන් කරන්නේ? කේන්තියක් ආවහම මොකද කරන්නේ? කෑ ගහනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කෑ ගහන එක හරිද? හරි නෑ නේ. කෑ ගහන එක හරි වැඩද? ඇයි ඒ හරි වැඩක් නෙමෙයි? විසඳුමක් නෙමෙයිනේ. එතකොට ඇයි කෑ ගහන්නේ? පාලනය කරගන්න බැරි හින්දානේ. ඉතින් දැන් හිතන්නකෝ දැන් අපි නිතරම පන්සලුත් යනවා. හැමතිස්සෙම බණක් අහනවා. එතකොට අපිටත් එහෙම වෙනවනේ. ඉතින් එතකොට අර තරුණ ළමයි එහෙම අපෝ මේ අම්මා හරියට කේන්ති යනවා. මේ තාත්තට හරියට කේන්ති යනවා. පන්සලේමයි ඉන්නේ හැමදේම. ඒ වුණාට මේ නෑනේ එහෙම කියලා හිතෙන්න පුළුවන් නේද එයාලට? ඔව්. ඒක තමයි. ඉතින් ඒ වෙලාවල තමයි අපිට වටින්නේ පොඩ්ඩක් නිහඬ වෙන එක. දැන් ඔය සයිකොලොජි වල උනත් කියන්නේ මේ තප්පර 90ක් විතර කේන්තියක් හොඳටම ආවොත් එහෙම තප්පර 90ක් විතර සද්දයක්වත් නැතුව ඉන්න කියලා. අනේ මුල්ම මේ ට්‍රිගර් වෙන මුල්ම වෙලාව තමයි හරිම භයානක. ඒක වෙන්නේ ඇයි? අපේ තියෙන ඊගෝ එක හින්දා නේ? මම කියලා අල්ලගෙන ඉන්න හින්දා. මට එහෙම කියන්නේ කොහොමද කියලා ඒක එනවා පුදුම ආවේගයක් එන්නේ ඒ වෙලාවට ඉන්න හිටින තැන අමතක වෙන අය ඉන්න. මේ බොහොම හොඳට කතා බහ කරන අය ඉන්න එක පාරටම පුපුරලා යන අය ඉන්නවා. ඉතින් හරි වැදගත් දෙයක් ඇත්ත. තප්පර 90ක් විතරවත් අපිට හිටියොත් එහෙම සෑහෙන ලොකු වෙනසක් කරගන්න පුළුවන්කම තිබෙනවා. උත්සාහ කරලා තියෙනවද එහෙම? ඉතින් ඔය මුනිවත කියන එක ඒ වෙලාවවලදී අර මෞන වෘතය කියන එක ඒ වෙලාවවලදී අතිශය වටිනවා. ඒ කේන්ති ආපු වෙලාවට මේ ඔයත් සාමාන්‍යයෙන් ඉතින් කරන දැන් කෑ ගහනවට අමතරව තව පිළියම් තියෙනවනේ නේද? ප්‍රතිකර්ම වේ මොනවද කරන්නේ? නෑ ඇත්තටම මේ ප්‍රායෝගිකව වෙන දේවල් සමහර වලම් පොළවේ ගන්න ඇතිනවා නේද? අර full corals with tools කියන්නේ මේ එහෙම එකක් පොළවේ ගන්න හරි හිතෙනවා. අරයට ගහන්න බැරි හින්දා තියෙන එකක් එහෙම කරන අයත් ඉන්නවනේ. ඒකත් හරිද? ඒකත් හරි නෑ ඉතින්නේ. ඒක එහෙම කරාම අර සමහරවිට පොඩි ළමයි නම් බය වෙන්න පුළුවන්. සන්ත්‍රාසයේ බය කියන එක අනිත් අය තුල ඇති වෙන්න පුළුවන්. ඊළඟට පස්සේ Tamanට වුණත් මේ Tamanට වුණත් පොඩි ගිල්ටි බවක් ඇති වෙන්න පුළුවන් නේ. කරපු වැඩේ වැරදි කියලා. පස්සේ තමයි පසුතැවෙන්නේ නේ. ඒ හින්දා තමයි අර මේ හොඳටම මේ ආවේගය ආපු වෙලාවක ඒක මේ කේන්තිය විතරක් නෙමෙයි කේන්තිය විශේෂයෙන්ම අනිත් ඒවටත් හරි වැදගත්. විතක්ක තණ්හාන සූත්‍රයේ තියෙන කාරණා කිහිපයක් මම ඊට පස්සේ කතා කරන්න. මේ ඔය වගේ වෙලාවක නිහඬව ඉන්න පුළුවන් නම් පොඩ්ඩක් ඒ කියන්නේ සම්පූර්ණ හැමදාම සද්ද නැතුවම ඉන්න කියන එක නෙමෙයි. නමුත් අර ආවේගයේ වෙලාවට තමන් පාලනය කරන්න බැරි හින්දානේ අර වගේ කෑ ගහන්නේ. අර වගේ පොළොවේ ගහන්නේ නේද? පොඩි වෙලාවක් විවේකයක් දුන්නොත් එහෙම චිත්ත විවේකයක් දුන්නොත් එහෙම ඔයයන්ට ලොකු වෙනසක් අන්න ඒ වෙලාවට කියයි එහෙම යොසීමක් තිබුණොත් අනේ අපේ අම්මා තාත්තා කොයිතරම් මේ මුහුකුරා ගිය අයද කියලා එයාලට කතා කරන්න බය නැතුව කවදා හරි කතා කරන්න. සමහරවිට පොඩි ළමයි ඉන්නවනේ තරුණ චූටි ළමයි. එයාලා හොඳට බලනවා අපේ අම්මලා තාත්තලාගේ හැසිරීම නේ. පස්සේ තමයි කතා කරන්නේ. තමයිලාට ජීවිත කාලෙටම කතා කරන එක නෑ ඔය අත් ඉස්සරහ. නමුත් කවදා හරි එයාලගේ දරුවෝ එක්ක හරි කියයි. අපේ අම්මා තාත්තගේ පුදුම ඉවසීමක් නේ තිබුණේ. ඒකනම් අපිට ආයේ හිතා ගන්න බැරි දෙයක් කියලා එහෙම කියන්න පුළුවන්කම තිබෙනවා. තව මොනවාද කරන දේවල් කේන්තියක් ආවේගයක් ආවහම අඬනවා. ඒකත් කරනවා නේ. ඒකත් එකක් නේ. මේ ගොක් අයට එන දෙයක් එහෙම අඬන එක. ඉතින් අඬනවා බෙරිහන්දිදී අඬන අයත් ඉන්නවා. සද්ද නැතුව තනියම අඬන අයත් ඉන්නවා. ඒ කියන්නේ Taman අසරණ වෙච්ච වෙලාව. උනාම තමයි හුඟක් වෙලාවට එන්නේ නේ. ඉතින් අර අනිත් පැත්තේ කෙනා Tamanට වඩා බලයෙන් වැඩි නම්
තමන් ඒ තරම් බලයක් නැත්තම් එහෙම බොහෝ වෙලාවට ඇඬීම තමයි තියෙන ප්‍රතිකර්මය. අඬන එකත් හරියි. අඬන එකත් හොඳම එක නෙමෙයි. හොඳම පිළියමක් නෙමෙයි අඬන එක. අඬුවාම ඇත්තටම බරපතල විදිහට තමන්ගේ ශාරීරිකව කායිකව වෙහෙසටපත් වෙනවා සහ මේ සමහරලාට දැන් ඔබට පපුවේ අමාරුවක් වගේ තියෙනවා නම් ඒක වැඩි වෙන්න පුළුවන් නේ. ඒ වේදනාව හින්දා බරපතල විදිහේ ශාරීරික ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඔබට දියවැඩියාව තියෙනවා නම් ඒක වැඩි වෙන්න පුළුවන්. කොන්දේ අමාරුවක් තියෙනවා නම් ඒක වැඩි වෙන්න පුළුවන්. බඩේ අමාරුවක් තියෙනවා නම් ඔළුව කැක්කමක් තියෙනවා නම් ඇයි ශරීරයේ දුර්වලම තැනට තමයි පහර දෙන්නේ ඉස්සෙල්ලා. ඒක තමයි වෙන්නේ. ඒ හින්දා අඬන එකත් හොඳම පිළියමක් නෙමෙයි. නේද? තව මොනවද කරන්නේ? දැනගෙන ගහගෙන යනවා නේ. ඔව්. ඒ කියන්නේ අරයට කතා කරන්නවත් දෙන්නේ නැතුව කියාගෙන යනවා මොනවා හරි කියනවා. එකම යුද්ධයක් ඒ වෙලාව. ඒ වෙලාවට කොහොම ඇද්ද ඔළුව? නේද? ඇත්තට මෙහෙම වෙන තැන් දැකලා තියෙන යුද්ධයක් වගේ මේ හිත කොයි තරම් අවුල් සහගත තත්ත්වයක ඇද්ද ඒ වෙලාවේ. ඒ වෙලාවට ඔය බැනගෙන කියන එකේදී මොන තරම් දේවල් කියවෙන්න පුළුවන්ද? සමහරවිට ජීවිත කාලයක් ගොඩනගාගත්ත සම්බන්ධතා එක සැනකින් දෙදරලා යන්න පුළුවන් නේ. කටින් පිට වුණාට පස්සේ ආය ඇත්තු ලවවත් ඇදලා ගන්න බෑ කියනවනේ නේ. ඒක හරිම භයානක වැඩක්. ඉතාමත්ම භයානක වැඩක් තමයි ඒක බැනගෙන ගහගන්න යන එක. අතිශය භයානක වැඩක්. ඒ කියන්නේ කටින් කියනවටත් වඩා ඊට පස්සේ ෆිසිකලිත් එහෙම ඇක්ටිව් වෙන්න ගියොත් එහෙම කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඒකත් හරි වැඩක්ද එතකොට? නෑ. ඊට පස්සේ තින් මහා ගැටලු. එදා ඉඳලා පසුතැවෙනවා අයියෝ මම කරගත්ත මෝඩකම කියලා. නේ? කොයි තරම් දේවල් කියවෙන්න පුළුවන්ද? මේ තාම හොඳට තියෙන මේ සම්බන්ධතාවල් දෙදරා යන්න පුළුවන්, ජීවිත නැති වෙන්න පුළුවන්, විවාහ ජීවිත දෙදරන්න පුළුවන්, අම්මලා තාත්තලා දරුවන්ගේ සම්බන්ධතා නැති වෙන්න පුළුවන් නේද? ඒ හින්දා අතිශය භයානක වැඩක් ඒක. තව මොනවද කරන්නේ? ඉවත් වෙලා යනවා. කවුද කිව්වේ? ඉවත් වෙලා යන එකත් මේ කරනවා සමහරු. ඒක හොඳයිද? ඒක අරවට වඩා තරමක් හොඳයි වගේ නේද? හැබැයි ඉවත් වෙලා යන කෙනුත් ප්‍රශ්නේ විසඳෙනවා. දැන් ඉවත් වෙලා යනවනේ. දැන් ඉවත් වෙලා යනවා අර දැන් කවුරු හරි නෝන හරි මහත්තයා හරි කියවනවා ඉවරයක්ම නැහැ. ඉතින් අරයා ඉවත් වෙලා යනවා. එතකොට ඒකෙත් ඉතින් හොඳම එකක් නෙමෙයි. එයාට කියලා ඉවර කරන්නත් බැරි වුණා. ප්‍රශ්නෙත් ඉවර නැහැ. ගන්නවා. දැක්ක වෙලාවට ආයෙත්. දන්නවද මේ බයොලොජිකලි මේ මම මේ ડોක්ටර් කෙනෙක් කියනවා ඇහුවේ මේ කාන්තාවන්ට වචන 20000ක් කතා කරන්න ඕනලු දවසකට. මේ හැමෝටම මේ පොදු එකක් නෙමෙයි. ඇවරේජ්. එහෙම කියන්නේ. එතකොට ඒ කට්ටිය සාමාන්‍ය ස්වභාවය දැන් මේව සද්ද නැති විදියට සාමාන්‍ය ස්වභාවයෙන් වැඩියෙන් කතා කරනවලු. ඒක තමයි මේ භාෂාවල් මේ කතා කරන්න ඔය සංනිවේදන වලට ඔය ටීචින් වගේ ඒවට එහෙමත් පොඩි ළමයින්ට ගන්නන්න එහෙමත් මේ හරි හොඳයි කාන්තාව. ඉතින් වැඩේ තියෙන්නේ කතා කරනවා වැඩි හින්දා මේ පිරිමි කෙනා දන්නේ මේ එයා කතා කරන්නේ වචන 8000යි නම් අරයා 20000ක් කතා කරනවා. කියන්නේ දෙකමාරක් වැඩි. එතකොට මේ ඒක බයොලොජිකලි එන නීඩ් එකක්. එහෙම හැමෝටම නෑ. නමුත් සාමාන්‍ය ඇවරේජ් එහෙම තමයිලු එහෙම වෙන්නේ. ඉතින් ඒ හින්දා ඕක තේරුම් ගත්තොත් සමහරවිට අනේ මෙයාට ඉතින් මේ ශාරීරික අවශ්‍යතාවයක් නෙමෙයි කියලා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඒකත් මං හිතන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ පිරිමි අයට බොහොම ප්‍රයෝජනවත් වෙනවා කියලා මේ හිතෙනවා. ඉතින් මේ වෛද්‍යවරියක් කිව්වේ ලංකාවේ මේ දේශනාවකදී. ඉතින්
ඒ කතාවලදී හැම දෙයකදීම වැඩිපුර කතා කරන්න ගියාම බොහෝ දේවල් කියවෙන්න පුළුවන්. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. බොහෝ දේවල් කියවෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අර ආවේගශීලී වෙලාවේ කතා නොකර සිටීම බොහොම වටිනවා. ආවේගශීලී වෙලාවේ කතා නොකර සිටිය යුත්තේ අපිට පාලනයක් නැති නිසා. අපිට පාලනයක් නැති නිසා. එහෙම වුණොත් එහෙම පස්සේ හැබැයි කතා කරන්න ඕන. ඔක්කොම සංසුන් වුණාට පස්සේ කේන්තිය ආවේග පාලනය සිදුනට පස්සේ වෙලාවක එදා වැඩේ නම් හරිනේ කියලා ආයි මේ පැටලෙන්න නෙමෙයි. නමුත් ඇත්තටම කතා බහ කරලා ෆේස් ටු ෆේස් ඉඳලා කතා බහ කිරීම හරිම වැදගත්. දරුවෙක් නම් එහෙමයි. එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව එක්ක නම් එහෙමයි. එහෙම නැත්නම් අනිත් යාළුවෙක් එක්ක වුණත් එහෙම පස්සේ හරි කතා කරන්න ඕන. ඒක ඊටාම වැදගත් වෙනවා. මේ ඒකත් බොහොම වැදගත්. තව මොනවද අපි ඇත්තටම හොඳ මේ වගේ වෙලාවක කළ යුතු දේවල් විදිහට ඔබ දකින්නේ? කේන්තියක් ආපු වෙලාවක ඔබ ඉතින් ඇත්තටම මේ ජීවිතේ බොහෝ අත්දැකීම් තියෙන ඇතිනේ නේද? මේ අම්මලා එහෙම දන්නව ඇතිනේ. හොඳ විදිහට ඕක පාලනය කරගන්නේ ඔබ කොහොමද? නිහඬ වෙන්න. ඇහුන්නේ නැහැ වගේ. අන්න ඒක අර තේරුම් අරගෙන ඉන්න කෙනෙක්. ඔව් එහෙම ඉන්න පුළුවන් නම් ඒකත් ඇත්තටම වටිනවා තමයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඇහුන්නේ නැහැ වගේ ඉඳලා පස්සේ හරි කතා කරන්න ඕන. නේ. නැත්නම් ඒක ප්‍රශ්නෙට විසඳුමක් ඇත්තටම හොයාගන්න ඕන.